හොඳයි. එතකොට යාන්ත්‍ර විද්‍යාව සම්පූර්ණයෙන්ම අපි ඉගෙනගෙන ඉවර කරා. එතකොට මෙන්න මේ කියන ප්‍රධාන කොටස් ටික තමයි අපි යටතේ කතා කරේ. පළවෙනිට ඔයාලට මතක ඇති දෛශික පිළිබඳව ඉගෙන ගත්තා. ඒ යටතේ බලය හා බල සමතුලිතතාවය කියන ප්‍රධාන කොටස් කතා කරා. නේද? සම්ප්‍රයුක්ත බලය, විභේදන, ඊට පස්සේ සමතුලිතතාවයේ ආංශුවක සමතුලිතතාවය සහ වස්තුවක සමතුලිතතාවය කියන කොටස් කතා කරා. බල දෙකක් යටතේ, බල තුනක් යටතේ සහ බල කීපයක් යටතේ. වස්තුවක සමතුලිතතාවය ආනත සහ සමාන්තර බල යටතේ කියලා වෙනමත් කතා කරා. ගූර්ණයේ යුග්මයක ගූර්ණය ගැන ඒ කොටසත් එතනින් කතා කරලා ඊගාට ප්‍රධාන වශයෙන් චලිතය කියන කොටසට ගියා. නේද? චලිතය කියන්නේ මොකක්ද කියලා තේරුම් අරගෙන රේඛීය චලිතය සහ ගුරුත්ව යටතේ චලිත කියලා ප්‍රධානම කෑලි දෙකකට ඉගෙන ගත්තේ. ඒ සියල්ලම සමීකරණ සහ ප්‍රස්ථාර කියන ප්‍රධාන ආකාර දෙක යටතේ අපි කතා කරා. ගුරුත්ව යටතේ චලිත සිරස් ඉහළට යන ඒවා සහ ප්‍රක්ෂිප්ත ආනත චලිත කියලා වර්ග දෙකකටත් කතා කරා. නේද? ඊට පස්සේ අපි ගම්‍යතාවය හා නිව්ටන් නියම කියන ප්‍රධාන කොටස් වලට ගියා. නේද? ඒ යටතේ ගම්‍යතා සංසිද්ධි නියමය මොකද්ද? ගම්‍යතා සංසිද්ධි මූලධර්මය. ඊට පස්සේ නිව්ටන් නියම 3 බලය පිළිබඳ විග්‍රහයක් කියලා ඉගෙන ගත්තා. නේද? ඊට පස්සේ ගැටුම් වර්ග ගැන ওই කියන කොටස් ගැන අපි මූලිකව කතා කරා. මතක ඇති. නේද? ඊට පස්සේ අපි කතා කරා ප්‍රධාන 4 වෙනි කොටස විදිහට කාර්ය ශක්තිය ක්ෂමතාවය. නේද? කාර්ය ශක්තිය ක්ෂමතාවය විවිධාකාර ශක්ති වර්ග මේවා ගැන වෙනම ඉගෙනගෙන ඊට පස්සේ වෘත්ත චරිතය හා භ්‍රමණ චරිතය ගැන කතා කරා. වෘත්ත චරිතය අපි ගන්නවත් වුණා නේද? අංශුවක් වෘත්තපතයක ගමන් කිරීම හා සම්බන්ධව තියෙන භෞතික විද්‍යාත්මක සංකල්ප. ඊට පස්සේ භ්‍රමණ චරිතය යටතේ අපි කතා කරා නේද? වස්තුවක් වෘත්ත චලිතයක ගමන් කිරීම නොහොත් නේද? වස්තුවක් එයාගේ අක්ෂය වටා හෝ වෙනත් අක්ෂයක් වටා කැරකිරීම වෘත්ත චලිත ගණනාවක එකතුවක් විදිහට අපි දැනුවත් වුණා නේද? විවිධාරයන් සහිත අංශු පද්ධතියක් වෘත්ත චලිත ගණනාවක යෙදීමක් විදිහට භ්‍රමණ චරිතය කතා කරා. එතකොට මේවා ඒ කොටස් වෙනම කාලය අරගෙන තේරුම් අරගෙන වෙනම විභාග ගණන් වෙනම හදලා අපි ඒවා නේද හොඳට තහවුරු කරගෙන තියෙනවා. හැබැයි ඉතින් මේ ඉගෙනගත්තු සියලුම කරුණු පුතේ ඒ කොටස් වලට ඒ කාලේ යොදවලා තේරුම් අරගෙන අපිට පුළුවන්කම තියෙන්න ඕනේ ওই සියලුම කාරණා ටික එක විදිහේ නැවත මතක් කරගන්න පුළුවන් හැකියාවක්. මොකද විභාගයටයි කියලා අපිට මේ නෝට් එක සියල්ලම කියවන්නවත් වෙලාවක් නෑ. එහෙම කියවලා ඉන්න ගියොත් එම සිලබස් එකක නෝට් එක කියවන්න සෑහෙන වෙලාවක් යනවා. දැන් නැවත මතක් කරගන්න පුළුවන් විදිහට හදාගෙන තියෙන්න ඕනේ. ඊට පස්සේ ප්‍රධාන කොටසකට අපි ගියා ද්‍රව ස්ථිතිය සහ ද්‍රව ගති විද්‍යාව. නේද? ඒ යටතේ නිශ්චල ද්‍රව පිළිබඳව සහ චලනය වන ද්‍රව පිළිබඳව බර්නූලි සමීකරණය කියලා එහෙම වෙනමම කතා කරා. ඒතර මේවට අදාළ මේ සියලුම කරුණු ඇතුළත් වෙච්ච තනි ෂෝට් නෝට් එකක් ඔයාලට හදාගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මම ඒකට හදපු ෂෝට් නෝට් එකක් මේකත් එක්කම වගේ දාන්න. මේ මම කරේ පුතේ මේ මූලිකව මෙන්න මේ ප්‍රධාන කොටස් ටික තමයි මතක් කරලා තියෙන්නේ කියලා. අපි වෙනම වීඩියෝ එකකින් හම්බෙමු. යාන්ත්‍ර විද්‍යාව සම්පූර්ණ ඉගෙනගත්තු සියලුම කතා ටික තියරි බිඳුවක්වත් අඩු නැතුව හැබැයි සියල්ලම කෙටියෙන් මතක් කරගෙන හිතට දාගන්නේ කොහොමද කියන එක වෙනම වීඩියෝ එකකදී හම්බෙලා කතා කරමු. එතකම් මේක ඊටත් වඩා කෙටියෙන් මේමයි කියලා දැනුවත් වෙන්න අපි සිද්ධාන්ත සියල්ලමත් එක විදිහේ මතක් කරන්නේ එක වීඩියෝ එකකින් දැනුවත් වෙමු.